මම මොකද්ද කරන්නේ මිස්? එතකොට මට හිතා ගන්න බෑ මිස්. මං සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියේ මිස්. මයියෝ මම මොකද්ද කරන්නේ? මගේ හැමදේම මෙතනින් නතර වුණා වගේ දැනෙනවා මිස්. මගේ ජීවිතේම නතර වුණා වගේ දැනෙනවා. මම මොකද්ද කරන්න ඕනේ මිස් දැන්? එයාලා අහපු හැම ප්‍රශ්නෙටම මං උත්තර දුන්නා මිස්. බැරි වෙච්ච එකක් නැහැ. හොඳට කතා කරා මාත් එක්ක අනික. හෙලෝ මිස් මම ගල්ෆ් ගේට් එකෙන් කතා කරන්නේ. ඔව් මිස් කියන්න. මිස් අනුෂා. ඔව් මිස්. ඕකේ. මිස් ඔයාලගේ පාස්පෝර්ට් නම් කරෙක්ට් කරලා තියෙනවා. මිස් කතා කරන්න පුළුවන් තැනකද මේ වෙලාවෙ ඉන්නේ? ඔව් මිස් කියන්න. මට පොඩ්ඩක් කියන්නකෝ. ඔයා ඉන්ටර්විව් එකේ අහපු ප්‍රශ්න ඔක්කොටම වගේ උත්තර දුන්නාද? ඔව් මිස් ඔක්කොටම උත්තර දුන්නා. මොනවා වගේද ඔයාගෙන් ඇහුවේ? නම වයස කම්පැනි එක මොකද්ද සිටි එක මොකද්ද ඒ වගේ සාමාන්‍ය ප්‍රශ්න ඇහුවේ මිස්. ඊට අමතරව ඔයාගෙන් ඒ කියන්නේ ස්පෙෂල් මොනවා හරි ප්‍රශ්න මොනවා හරි ඇහුවද නැත්නම් ඔයාලට මොනවා හරි බැරි වුණාද? අහපු මොනවා හරි? නෑ මිස් අහපු ඔක්කොටම උත්තර දුන්නා. එහෙම විශේෂ මොකුත් නම් ඇහුවේ නැහැ. අපි කියලා දුන්න ප්‍රශ්න ඔක්කොම වගේ ආවද කොහොමද මොකද උනේ? ඔව් මිස්ලා ක්ලාස් එකේ කියලා දුන්නේ ඔක්කොම තමයි ආවේ. එහෙමද? මෙහෙමයි. ඔයාගේ පාස්පෝර්ට් එක අපිට හම්බෙලා තියෙනවා. ඔව් මිස්. අන්න මට හිතා ගන්න බෑ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතන නේ. මොකද්ද ප්‍රශ්නේ මිස්? අනුෂා ඔයාගේ වීසා එක නම් රිජෙක්ට් වෙලා තියෙනවා. ඒකයි ගැටලුව. අයියෝ මිස් ඇයි එහෙම වෙලා තියෙන්නේ මිස්? ඔයෝ මන් දැන් මොකද්ද කරන්නේ මිස්? ඒක තමයි මාත් මේ කල්පනා කරේ. මාත් ඔයාව ගොඩක් ෂුවර් කරගෙන හිටියේ. අනේ කියන්නේ අපේ ක්ලාස් වලට ජොයින් වුණා. එතකොට අපි කියලා දුන්න විදිහට ඒ ඔක්කොමත් කරා. ඒ කියන්නේ ඔයාගේ මේ පොඩි ගැටලුවක් කියලා දාලා තියෙනවා. අපිට හිතා ගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එයාලා අහපු හැම ප්‍රශ්නෙටම මම උත්තර දුන්නා මිස්. බැරි වෙච්ච එකක් නැහැ. හොඳට කතා කරා මාත් එක්ක අනික. ඒක තමයිනේ. දැන් ඒක තමයි බලමු අපි මොකද්ද හේතුව කියලා තියෙන්නේ මිස්? හේතුවක් දාලා තියෙනවා. මම ඒ ටික හරියටම චෙක් කරලා බලලා කෝල් එකක් දෙන්න. මම මේ වීසා එක වැදිලා නැහැ රිජෙක්ට් වෙලා කියලා අප්ඩේට් එක දෙන්න තමයි මම ඔයාලට කෝල් කරේ. මම මොකද්ද කරන්නේ මිස්? එතකොට මට හිතා ගන්න බෑ මිස්. මං සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියේ මිස්. මයියෝ මම මොකද්ද කරන්නේ? මගේ හැමදේම මෙතනින් නතර වුණා වගේ දැනෙනවා මිස්. මගේ ජීවිතේම නතර වුණා වගේ දැනෙනවා. මම මොකද්ද කරන්න ඕනේ මිස් දැන්? හරි අහන්නකෝ. මම ඔයාලට බලලා මම මේ ඔයාලට අප්ඩේට් එක දෙන්න කෝල් කරේ. මම මේ චුට්ටක් බලලා ඉවරලා මම ඔයාලට මම ඔෆිස් එකට එන්න ඕනේද මිස්? මොකද්ද මං කරන්න ඕනේ? හරි මම ඔයාලට බලලා කෝල් එකක් දෙන්නම්. දැන්ට පොඩ්ඩක් ඔළුවේ තියාගන්නකෝ. වීසා එක රිජෙක්ට් වෙලා තියෙනවා කියලා අපි බලමු ඉස්සරහට මොකද කරන්න පුළුවන් කියලා. කරන්න දෙයක් හිතා ගන්න බෑ මිස්. හරි මිස් අනුෂා මම ඔයාලට කෝල් එකක් දෙන්නම්කෝ ඈ. හරි මිස්. හෙලෝ මිස්. හෙලෝ. ඔව් මිස්. මිස් අනුෂා. ඔව්. අපිට දැන් මෙතන මේ දේට කරන්න පොඩි සොලියුෂන් එකක් නම් තියෙනවා. මොනවද මිස් අපිට කරන්න පුළුවන්? එහෙම වුණොත් ඔයා යන්න ලෑස්ති වෙන වගේ වීසා එක වැදලා තියෙන්නේ. ඇත්තමද මිස් කියන්නේ? ඔව් ඔයාගේ වීසා එක වැදලා තියෙන්නේ. අම්මෝ මිස් මම බය වුණා මිස්. මං ඇත්තටම කරන්න දෙයක් හිතා ගන්න බැරුව හිටියේ දැන්. හරි ගල්ෆ් ගේට් එකෙන් ඉතින් ආයේ ඇප්ලයි කරන වීසා එක වදින්න තියෙන විදිහක් නැහැනේ. ඔව් මිස් මම මිස්ලා කියපු හැමදේම කරා. ක්ලාස් එකේ කියලා දුන්නවත් ඔක්කොම හරියටම කරා. ඒ ප්‍රශ්න ටිකම තමයි ආවේ. හරි ඔයාලට මේ අපි ඉතුරු වැඩ කටයුතු කරගන්න දැනුවත් කරන්න. එහෙම වුණොත් මම ඔයාලට කෝල් එකක් දෙන්නම් ඈ. ඔනේ thank you මිස්. හරි okay bye. එතෙක් මෙතෙක් ඉතිහාසයේ විදේශ රැකියා ආයතනයක් විසින් එකවර හිමි කරගත් වැඩිම රුමේනියා වීසා ප්‍රමාණය මෙවරත් ගල්ෆ් ගේට් අප සතුයි.